යාළුවනේ අදත් අපි කරන්න යන්නේ සුපිරි ඩෙවල් එකක් දාන්නයි යන්නේ. චිකන් ඩෙවල් එකක් ඈ. මේ විදිහට මුලින්ම චිකන් එක කපා ගන්න ඕනේ බය නැතුව. හරි. බලන්න සුපිරි පිහියකුත් තියෙනවා. සටස් කරලා කපා ගන්න. කෑලි වලට දැන් කුට්ටි කරගන්න ගමන් ඉන්නේ. ඒතරම් ලොකුවට දාන්නේ නැහැ. ලොකු කෑලි වලට දාන්නේ නැහැ. ගෙදර ඉඳන්ම නිකම්ම ලේසියෙන්ම හදා ගන්න පුළුවන් විදිහට තමයි මේ ඩෙවල් එක අපි දාන්නේ. අන්න බලන්නකෝ. මේ විදිහට හැම ගලවලා දා ගන්න ඕනේ ඈ. හැමත් එක්ක දාන්න බෑ. ඒතකොට ගඳයි. මේ විදිහට තමයි දැන් චිකන් එක කෑලි වලට කපා ගත්තා. දැන් මේක හොද ගන්නවා. අපි සෝදගෙන ඉවර වෙලා. බලමු සේදුවට පස්සේ කොහොමද කියලා. දැක්කනේ මේ කෑලි ප්‍රමාණය මදියයි නේද? කහ ටිකක් දා ගන්නවා මුලින්ම තඹ ගන්න ඕනේ මේක ඒකයි. කහ ටිකක් දාලා ලුණු චොට්ටකුත් දා ගන්නවා. දාලා සෝදගත්තු චිකන් එකට දැන් අපි දෙලින්ම ඩිපෙන් තියනවා මේක. ඩිපෙන් තියලා රත් වෙලා වුණ තම්බලා ගත්තට පස්සේ චිකන් එක අනිවාර්යයෙන්ම තම්බන්න ඕනේ නැත්නම් ඩෙවල් එක දාලා දාන්න බදිනකොට චූටි කෑලි වෙනවා. ගන්න අයිවරිස් තියෙනවා, ලේක්ස් තියෙනවා, ලුණු තියෙනවා. ඒවා තක්කාලි තියෙනවා. මේ ගෙදර තියෙන ඒවා ඒ ටයිම් එකට ලේසියෙන් ඩෙවල් එකක් හදා ගන්න ඕනේ. මෙන්න මේකමයි කියලා තමයි මම කියන්නේ. පාගත්තා කැට විදියට එක්සම් ටිකක් දිගාර ගන්න දණ්ඩ පිටින් දාලා තියන්න බෑනේ. ඒක ටිකක් තැම්බෙනවා අඩුයි. හොඳටම තම්බන්නේ නැහැ. අන්න දැන් තාච්චියට අපි දාගත්තා. දැන් අඩුම කුඩුම ටික දා ගන්න ඕනේ. සෝස් ටිකක් දා ගන්නවා. මුලින්ම සෝස් එක පැකට් එකයි තිබ්බේ. එකයි දැන් මේ සෝස් පැකට් තුනක් විතර දා ගන්න තියෙනවා. මාරු සීනි චුට්ටකුත් දා ගන්න. ලුණු චුට්ටකුත් දාන්න. මික්සර් එකට කම්බිස් ටිකක් දැම්මා. දෙහි ගෙඩියකුත් මිරිකලා දා ගන්න තියෙනවා නා. බලන්න දෙහි දැම්මම ලස්සන. අඹුල් ගතියකුත් තියෙන්න බෑ. කෑලි මිරිස් ටිකක් දාගත්තා. අපිට තියෙනවා චෙරි පේස්ට්. තිබ්බ නිසා දැම්මා. ඊට තියෙන පොඩි මික්සර් එකක් මේ ඉඟුරු සහ සුදු ලුණු බෙන්ඩර් කරලා ඒකත් අපි මම දාමු ටිකක්. දාගෙන දැන් ඊට පස්සේ මොන මේ තෙල් එකට දාලා අර තම්බගත්ත චිකන් ටික මුලින් බැඳගෙන ඉන්න ඕනේ. මම දාගත්තා බදින්නයි හදන්නේ දැන්. හිමින් දාන්න ඕනේ. නැත්තම් ඔය තාච්චියට අර අයිනට දැම්ම ගමන් හරි. නැත්තම් තෙල් විසික් වෙනවා. වතුර ගතියක් තියෙනවනේ තම්බලන්න තියෙන්නේ. අනිවාර්යෙන්ම ඩෙවල් එකට තම්බලා ගන්න ඕනේ. නැත්තම් චිකන් කෑලි ඇකිලෙනවා චූටි වෙනවා. තමයි ඇකිලෙන්නේ නැහැ. බැලෙන්නේ චිකන් එක අන්න මේ ගානට බෙදලා ගන්න ඕනි. ඔව් ටිකයි දෙන්නේ. ටිකයි තමයි හදන්නේ ඉතින්. පොඩ්ඩක් බලන්නනේ. අපි වෙනදා තව දවසක හදමු දඩ විදියට. දැන් මික්සර් එක අරගෙන තෙල් ටිකක් දාලා ටිකක් තැම්බෙනකන් වගේ තියලා චිකන් එක දැම්මා මික්ස් කරා. ගොඩක් තැම්බෙනකන් තියෙන්න ඕනේ නැහැ. මේ අර පේනන තක්කාලි එහෙම තාම එහෙම තියනවා නේද? ලීක්ස් මිරිස් ගොඩක් වෙලා තැම්බෙනකන් තියන්න එපා. ලුණු ඒක නිකන් විනාඩි 2ක් විතර තිබ්බහම ඇති. වහලා තියන්නත් එපා ඈ. මස් ජාති හදනකොට කවදාවත් වහලා තියන්නත් එපා. ගඳ ගන්නවා. මේක තමයි අපි බෙදාගත්තේ. හරිද? ඒක නම් ලස්සන පාටට පේනවනේ. රසවත් බව පේනවා. ඒ ඔචායි මං ගොඩු කල මුගුණු වෙන්න කොල ටිකකුත් තියුවා. හොඳයි නේද ඒක? නියමයි ආ. ලස්සනයි. පසන් කරනකොට එක එක දාලා මේව ගන්නවානේ. මම පොඩ්ඩක් බැලුවා ඉතින් කවන්නේ නැහැ. බලමු චිකන් කැල්ලක් කාලා. මේක කොට කරස් සද්දෙත් එනවා. අතු එහෙම නිකන් ඇම්බරිලාම යන්නේ. අතු ඇම්බරිලාම යනවා. ඉතින් යාළුවෝ අපේ channel එක ඔයාලා තාම subscribe කරලා නැත්නම් channel එක subscribe කරන්න කියලාත් බොහොම ආදරයෙන් මතක් කරනවා. මෙන්න මේ වගේ එක recipe වලට හදන්න අපි දැන් මුලින්ම යන්නේ මේ වගේ දේවල් වලින් තමයි. ඊට පස්සේ අපි වෙන එක දේවල්